ඔයා හිතන විදිහට ලෝකයේ විශාලම විල මොකක්ද? බොහෝ දිනෙක හිතන්නේ ඒ බයිකල් විල කියලා. බයිකල් විල යනු ලොව ගැඹුරුම හා වැඩිම ජල ප්‍රමාණයක් සහිත විල පමණයි. පෘෂ්ඨීය වර්ගඵලය අතින් විශාලම විල වන්නේ සුපීරියර් විලයි. උතුරු ඇමරිකාවේ පේටා ඇති මෙය වර්ග ප්‍රමාණය අනුව සලකා බැලීමේදී මේ ලෝ පෘෂ්ඨීය වර්ගඵලය අතින් විශාලම මිරිදිය විල ලෙස සැලකෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා, විස්කොන්සින්, මිචිගන් සහ කැනඩාවේ ඔන්ටාරියෝ යන ප්‍රාන්තවලට මේ මායිම පිරලා තියෙනවා. මේ වර්ග කිලෝමීටර් 82100ක පමණ ප්‍රදේශයක පැතිරලා තියෙනවා. උපරිම ගැඹුර මීටර් 406ක් පමණ වෙනවා. ලෝක පෘෂ්ඨීය මිරිදිය ප්‍රමාණයෙන් 10%ක් පමණ මෙම විලේ අඩංගු වෙනවා. ඉතිහාසය. මෙහි සුදේශික වැසියන් වූ ඔජිබ්වේ ජනයා මේට ගිචිගාමි ලෙස හැඳින් වූ අතර එහි තේරුම මහා ජල කඳ යන්නයි. පසුව ප්‍රංශ ගවේෂකයන් මේට ලේක් සුපීරියර් යන නම ලබා දීලා තියෙනවා. විශේෂ ලක්ෂණ සහ වැදගත්කම. අනෙකුත් මහා විල් සමග සැසඳීමේදී සුපීරියර් විලෙහි ජලය ඉතා පිරිසිදු මෙන්ම අතිශයින්ම සීතලයි. ගිම්හාන කාලයේදී පවා මේ මතුපිට ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15කට වඩා වැඩි වන්නේ කලාතුරකින්. මෙම විල වටා ඝන වනාන්තර පිට ඇති අතර පූමා, කළුවලසුන්, මූස් වැනි සතුන් බහුලව දකින්න පුළුවන්. එමෙන්ම විල තුල ට්‍රවුට් සහ වයිට් ෆිෂ් වැනි මත්ස්‍ය වර්ග රසක් ජීවත් වෙනවා. සුපීරියර් විල ලොව ප්‍රධානම ජල ප්‍රවාහන මාර්ගය. යකඩ, දානි සහ අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා මේ බහුලව භාවිතා වෙනවා. මෙහි ඇති පික්චර්ඩ් රොක් නැෂනල් ලේක් ෂෝ වැනි පාෂාණමය වෙරළ තීරයන් සහ අයිල් රොයල් වැනි දූපත් සංචාරකින් අතර ඉතා ජනප්‍රිය වෙනවා. රසවත් කරුණු. සුපීරියර් විල එහි පවතින දරුණු කුණාටු නිසා ප්‍රසිද්ධයි. ඉතිහාසය පුරා මෙම විල තුල නැව් 350කට වඩා ගිලී ඇති බව වාර්තා වෙනවා. මෙහිදී වඩාත් ප්‍රසිද්ධම අනතුර වන්නේ 1975 දී සිදු වූ SS එඩ්මන්ඩ් ෆිට්ස්ජෙරල්ඩ් නෞකාව නාවිකයන් 29ක් සමග ගිලී යාමයි. ඉතා විශාල නෞකාවක් වූ එහි කිසිදු අනතුරු ඇගවීමක් හෝ පණිවිඩයක් එවීමටවත් ඉඩ නොතබා විනාඩි කිහිපයකින් විල තුරටම ඇදී ගියා. සුපීරියර් විලෙහි වෙරළ තීරය මැනින්කල් සොයන අතර ඉතා ජනප්‍රියයි. වසර බිලියන ගණනකට පෙර සිදු වූ ගිනිකඳු පිපිරීම නිසා නිර්මාණය වූ ඉතා අලංකාර රටා සහිත ලේක් සුපීරියර් ඇගට්ස් නැමැති පාෂාණ වර්ගයේ මෙහි වෙරළේ බහුලව සොයා ගන්න පුළුවන්. මෙම විල පෝෂණය කරන කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගංගා 200කට වඩා තිබෙනවා. සේන්ට් ලොයිස්, නිපිගොන්, පිජන් වැනි ගංගා එයින් ප්‍රධාන වෙනවා. එහෙත් විලෙන් ජලය පිටතට ගාලා යන්නේ එකම එක ප්‍රධාන මාර්ගයකින් පමණයි. ඒ සේන්ට් මේරීස් ගඟ හරහායි. සුපීරියර් විලට ඇතුළු වන ජල බිඳුවක් නැවත එයින් පිටව යාමට වසර 191ක් පමණ